ආයිබෝවන් සිලොන් ටෙක්නි අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා. ගොඩක් දෙනෙක් අපෙන් ප්‍රශ්න අහනවා. ඒ කියන්නේ අහන ප්‍රශ්න අතර අඹ වගාව ගැන ගොඩක් දෙනෙක් අහනවා. මේ කියන්නේ පොඩි ඉඩකඩක් තියන අය අපෙන් අහනවා බදුනක අඹ ගහක් හිටව ගන්න බැරිද? නැත්නම් හිටවපුවාම ගෙඩියනවද කියලා. ඒ අතරේ තව කොටසක් අහනවා අපෙන් අඹ බදුනක හිටෙව්වා හැබැයි පළදාව තාමත් නැහැ කියලා. සමහරු කියනවා බිම හිටවලා තියෙනවා හැබැයි දැන් අවුරුදු 5ක් 6ක් ගිහිල්ලා තාමත් පළදාව නැහැ කියලා. අන්න ඒ ගැටලු වලට විසඳුමක් අරගෙන තමයි මෙන්න මේ වීඩියෝ එක අපි ඔබ වෙනුවෙන්ම ඉදිරිපත් කරන්නේ. බිම අඹ පැලයක් හිටවපුවාම පළමුවෙන්ම වෙන්නේ අතරම විශාල වෙනවා. ඒ නිසා අපි වීඩියෝ එකක් කරලා තියෙනවා සාමාන්‍ය වල කපලා කළු ගල් අතුරලා ඒක පේන්නේ නැතුව ඒක මැද පෝරපස් පුරවලා පැලයක් හිටවන්න කියලා. එහෙම හිටෙවොත් ඒ අඹ පැලේ විශාල වෙන්නේ නැහැ. ඒක අපේ පොඩි ගෙවත්තක ඒ ඉඩකඩ තියෙන අණුව අපට පුළුවන් කළු ගල් දාලා ඉර කරලා ඒ ගහ හිටවන්න. එතකොට ගහ විශාල වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඉක්මනින්ම පළදාවක් ලබා ගන්නත් පුළුවන්. බිම හිටවනවා නම් අන්න ඒ ගැන සැලකිලිමත් වුණොත් ඔබට පුළුවන් බිමත් ඉක්මනින් ලොකු වෙන්නේ නැති අඹ ගහක් හදාගන්න. ඊළඟට අඹ වගාව ගැන අහන ප්‍රශ්නයක් තමයි හැබැයි අඹ පැලයක් ගෙනහිල්ලා වෙළඳපළෙන් සමහර වෙලාවට මලුත් තිබුණා. ඒක ගිහිල්ලා හිටෙව්වා බඳුනක. හැබැයි දැන් අවුරුදු 3ක් 4ක් වෙනවා. තාමත් මලක්වත් නැහැ. නැත්නම් ගහ හැදි හැදි ඔහෙ තියෙනවා කියලා. ඒක තමයි අපි විශේෂයෙන්ම අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ අඹ පැලේ හිටවද්දී මොන වාගේ බඳුනකද පළමුවෙන් අපි හිටවන්න ඕන කියලා. අපි පහසුවට අපිට කාලය අනුව අපි එකපාරම පැලයක් අරන් ගිහිල්ලා විශාල බඳුනක දානවා. අන්න ඒක තමයි බිම හිටවුවා වාගේ තමයි එතකොට අඹ පැලේ විශාල වෙලා වර්ධනය වෙනවා. මූල පද්ධතිය ගොඩක් ගමන් කරනවා. මොකද මූල පද්ධතිය සාමාන්‍ය බඳුනේ හිර වෙන්න ඕන. ඒ නිසා අපි පැලේ ප්‍රමාණය අනුව හැමතිස්සෙම බඳුන වෙනස් කරන්න ඕන. එකපාරම පොඩි පැලයක් වෙළඳපොලෙන් මිලදීලා අරගෙන ලොකු බඳුනක හිටෙවොත් අපිට ඉක්මනින් පළදාව ගන්න හම්බෙන්නේ නැහැ. මොකද පැලේ විශාල වෙලා තමයි ඒකෙත් පළදා වෙන්නේ. ඒ නිසා අපි බඳුනක් තෝරා ගැනීම තමයි විශේෂම කරුණක් වන්නේ. අපි නොඑක් වීඩියෝ වැඩසටහන් වල අපි කියලා තියෙනවා පැලේ අණුව තමයි වසර 2-3න් බඳුන මාරු කරොත් අපිට පුළුවන් හොඳ පළදාවක් ලබා ගන්න බඳුනක. අපිට බලන්න පුළුවන් මෙන්න මේ අඹ පැලේ අපි හිටවලා තියෙන බඳුන විස්කම්බය අඟල් 12ක් පමණ තියෙන බඳුනක් තමයි පළමුවෙන්ම අපි පැලේට තෝරගෙන තියෙන්නේ. ඒ නිසා පළවෙනි එන අඹ ගහේ පළවෙනි මල අපි ඉවත් කරනවා. මොකද ඉස්සරලාම තනි අත්තක මලක් ආවොත් අඹ ගහක අපි මේ මල අයින් කරනවා. ඊට පස්සේ අතු වැවිලා මල්ලාවට අපට කඩන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පළවෙනි මල ඉවත් කරලා මේක අපි මෙතනින් කඩලා හදලා තියන බලන්න පොඩි ගහක් උනාට මේ තාමත් මල් එනවා. ඒ වගේම තමයි පළදාවත් හොඳින් අල්ලගෙන එනවා. මේ බඳුන පොඩි නිසායි මෙන්න මේ වගේ කාලෙට මේකේ පළදා වෙන්නේ. නිසා අපි විශේෂයෙන් මේ බඳුන ගැන සැලකිලිමත් වෙන්න කිව්වේ ඒක තමයි. අපි පොඩි බඳුනක හිටෙවොත් පීදෙනවා. ඊට පස්සේ අපට පුළුවන් මේක තව වසරකින් පමණ මේකෙන් පළදාව අරගෙන අඟල් 12ක විස්කම්බය සහිත බඳුනක හිටෙවුවා නම් අපට පුළුවන් අඟල් 15ක 16ක වගේ බඳුනකට යන්න. ඒකෙත් අවුරුදු 2-3ක් ගිහිල්ලා තමයි මේ බඳුන මාරු කරන්න ඕන. එතකොට මේ වගේ පළදාවක් අපට පොඩි ගෙවත්තක් තියන අයට පහසුවෙන්ම බඳුනක වගා කරගන්න පුළුවන්. පළමුවෙන්ම අපි මෙන්න මේ වගේ බඳුනක් තමයි විස්කම්බය අඟල් 12ක් තමයි තෝරගන්න අවශ්‍යයි. මේ දකින්න තියෙන්නේ බලන්න රුමානිය කියන අඹ විශේෂය බඳුන් වල හදන්න සුදුසුම අඹ විශේෂයක් තමයි මේක. රවුම් ලොකු අඹ ගෙඩියක් වෙනවා. මේක ඊටමත් අඹුවෙන් කන්නත් පුළුවන්. ඇඹුල් නැති රසවත් අඹ විශේෂයක් තමයි රුමානිය කියන්නේ. එන්න ඒ වර්ගයත් අපේ බඳුනක ඒ වගේම තමයි පෙත් කලාපයේ අතරමැදි කලාපවලත් හොඳින් හිරු එළිය වැටෙන ප්‍රදේශවල හදා ගන්න පුළුවන් අඹ විශේෂයක් තමයි. ඒ බඳුනත් ඒ පැලෙත් අපි හිටවලා තියෙන්නේ පළමුවෙන්ම අර විස්කම්බය අඩියක් පමණ කියන අඟල් 12ක් පමණ බඳුනක මේක ඉක්මනට පීදෙනවා. ඊට පස්සේ තමයි අපි ඊළඟ වසරේ තමයි මෙන්න මේ පැලෙත් වෙනත් බඳුනකට මාරු කරන්නේ. අපිට බලන්න පුළුවන් මෙන්න මේ බඳුන. මේ අපි පළවෙනි විස්කම්බය අඟල් 12කට පස්සේ දාලා තියෙන සිමෙන්ති බඳුනක. සිමෙන්ති පෝච්චි ඊටමත් හොඳයි. සාමාන්‍ය මොකද හිරුවේ හොඳට රත් වෙනම පෝච්චි. ඒ වගේම තමයි එකෙන් හොඳ පළදාවකුත් වෙනවා. ඒ පොඩි පැලයක් අපි ඊළඟ බඳුනට අපි මාරු කරලා තියෙන්නේ මෙන්න මේ මාගේ බඳුනකට. මේක විස්කම්බය අඟල් 16ක් පමණ තියෙනවා. මේකෙත් දැන් මේ ඔබට බලන්න පුළුවන් මේ පළදාව ලැබීගෙන එනවා. මේකෙත් දැන් මල් තියෙන මේ අඹ ගහ බලන්න පුළුවන්. සාමාන්‍ය අඩි 5ක පමණ උස ගහක්. මෙන්න මේ වාගේ බඳුනක තියාගෙන පළදාව ගන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි බඳුනක අඹ පැලයක් හිටව ගන්නකොට බඳුන් මාධ්‍ය ගැන සැලකිලිමත් වෙන්න ඕන. මොකද අපි හිතන විදිහට කියන්නේ තනිකර පස් දාලා ඒ වගේම බෝරලු දාලා අඹ පැලයක් හිටව ගන්න බෑ. ඒ හින්දා සැහැල්ලු පස් මාධ්‍යයක් හදා ගන්න ඕන බඳුන. මොකද මේ බඳුනක හිටවන නිසා. ඒ නිසා ඒක වැලි ඊට පස්සේ මතු පිටපස් කර 10ය පොල්ලෙලි කෑලි පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ගොම, කොම්පෝස්, කුකුල් පොර, එළු පොර හරි සුවල්පයක් වශයෙන් ගන්නත් පුළුවන්. නැත්නම් කාබනික පොර ඊටමත් අපට අවශ්‍ය වෙනවා. මෙන්න මේ පස් කොටස් ප්‍රමාණය එක එක අරගෙන හොඳට මිශ්‍ර කරලා තමයි මේ බඳුන් වල හිටවන්නේ. මොකද අඹ වලටත් හොඳින් ජලය බැස යන්න ඕන පස් මාධ්‍ය තුල. ඒ නිසා අපි වැලි කර 10 වලට හොඳින් බැසලා යනවා. ඒකම තමයි හොඳ මූල පද්ධතියක් ලැබෙනවා. පොර ඉක්මනින් උරා ගන්නවා. ඒ නිසා අන්න ඒ පස් මාධ්‍ය හදාගත්තොත් අපට පුළුවන් බඳුනක හිටව ගන්න
ඒ වගේම තමයි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ මේ වාගේ ලොකු පැලයක් අපට පුළුවන් බැරල් බාග් එක හරි හිටවලා හැමදාම අපිට අපේ ගෙවත්තේ තියාගන්න බැරල් බාග් එක තියාගත්තොත් හොඳ පළදාවක් එනවා. ඒ කියන්නේ අවශ්‍ය විශාල ගෙඩි කියන්නේ හොඳ පළදාවක් අපිට ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඔබට බලන්න පුළුවන් දැන් මෙන්න මේ බැරල් බාග් එකටත් වඩා කුඩා ප්ලාස්ටික් බදුනක තමයි මේක හිටවලා හැබැයි මූල පද්ධතිය පොළවට ගිහිල්ලා තියෙනවා. දැන් මේක දැන් ගලව ගන්න බැරුව තියෙන මම කියපු නිසා. නමුත් මේක අල්පන්සු විශේෂයේ අඹ ගහක්. මේක දැන් වසර කිහිපයක ඉඳලම අපට හොඳ පළදාවක් ඔබට බලන්න පුළුවන්. දැන් ගහ උසට ගිහිල්ලා පොඩි මේ සැරේ මල් හටගෙන තියෙනවා. මෙන්න මේ තමයි අල්පන්සු විශේෂ ගහ. මේ අල්පන්සු හොඳින් සූර්යාලෝකයේ වැටෙනවා නම් අපට පුළුවන් ඕනම පළාතක වගා කරන්න. මොකද ගෙවත් එක විශාල වගාවක් නෙමෙයි. ගෙවත් එක ගහ දෙකක් හදාගන්න පහසුවෙන්ම පුළුවන්. හැබැයි වැඩිම සූර්යාලෝකයේ වැටෙන ප්‍රදේශයක තමයි මෙන්න මේ අඹ පැලේ අපි තියාගන්න ඕන. මොකද ඒ වගේම තමයි මෙන්න දැන් මේ පෑවිලි ඒ කියන්නේ මේ වියලි කාලගුණයත් සමග දැන් හොඳට අඹ ගස්වල මල් එනවා. ඒ නිසා අපි යොදන කාබනික පොර මෙන්න මේ කාලේ යොදනවා නම් අඹ ගස් හොඳට උත්තේජන වෙලා මල් එනවා. මල් අරගෙන අපට හොඳ පළදාවක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. එසේනම් සිලෝන් නැග්‍රි අපගේ channel එකට අපි විශාල වීඩියෝ ප්‍රමාණයක් මේ වෙනුවට දාලා තියෙනවා. ඔබට පුළුවන් මේ වගේ වටිනා වීඩියෝ බලන්න ඉක්මනින් නරඹන්න අපගේ channel එක subscribe කර bell icon එක click කරන්න. අපි දම ළඟන වීඩියෝ ඒ සැනින්ම ඔබට නරඹන්න පුළුවන්. ඔබට සුබ දවසක්.